දැන්. ඔලිම්පික් කියන්නේ ලොව පුරා ක්‍රීඩාවලින් අමන්දානන්දයට පත් කරන අසිරිමත් ක්‍රීඩාවලියක්. ඒ ආරම්භයට පෙර ඔලිම්පික් ගිනිසිලුව ලොව වටා රැගෙන යනු ලැබුවා. දැන් ඔලිම්පික් ක්‍රීඩාවලිවල අවසන්. ඒ ගිනිසිලුව ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. ප්‍රථම ඔලිම්පික් ක්‍රීඩාවල ආරම්භ වුණේ 1896 දී ග්‍රීසියේ ඇතැන්ස් නුවරින්. මේ ලොව වඩාත් වර්ණවත් ක්‍රීඩාවලයි. මේ දක්වා පවත්වා ඇති ඔලිම්පික් ක්‍රීඩාවල සංඛ්‍යාව 30ක්. ඒ සෑම උළෙලකම සමාරම්භයේ සනිටුහන් කෙරුණේ ඔලිම්පික් පහන දැල්වීමෙන්. එම පහන දැල්වන ගිනිසිලුවට හිමිවන්නේද සුවිශේෂී ගෞරවයක්. පසුගිය දා අවසන් වූ ලන්ඩන් ඔලිම්පික් උළෙලට පෙර ගිනිසිලුව විශේෂ ගුවන් යානයකින් ලන්ඩනයේ වෙත රැගෙන එනු ලැබුවේ ග්‍රීසියේ සිටයි. බ්‍රිතාන්‍යයේ පුරා රැගෙන යන ලැබූ ඔලිම්පික් ගිනිසිලුව ලන්ඩනයේ රැගෙන එන ලද්දේ ශ්‍රී ලාංකිකයෙකු විසින්. ඔහු ගල්කිස්ස සාන්ත තෝමස් සිදුහලේ ආදී සිසුවෙකු වන සුජිත් වීරසිංහයි. සුජිත් බ්‍රිතාන්‍ය පෙට්‍රෝලියම් සමාගමේ විධායක නිලධාරියෙක්. ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට මේ ගිනිසිලුව රැගෙනීමේ වාග්ය ඔහුට හිමි වුණා. මෙහි වටිනාකම මුදලින් තක්සේරු කරන්න බෑ. මේක විශේෂිතම ඉතිහාසගත වෙන ටෝච් එකක්. මේ හදලා තින්නේ විශේෂිතම ලෝහයකින්. කවදාකවත් මේක කළු වෙන්නේ නැහැ. මෙතන තියෙන ලාංඡනේ දිනේ කියන මේ 2012 කියන එක තමයි තියෙන්නේ. මේ හිල් වලින් වර්ණවත් කරලා තින්නේ ඒ ටෝච් එක ගෙනියන සංඛ්‍යාව මේ රෙප්‍රසන්ට් කරන්න තමයි ඒගොල්ලෝ ඒක දාලා තියෙන්නේ. ලන්ඩන් ඔලිම්පික් උළෙලට පූර්වගාමීව බ්‍රිතාන්‍ය පුරා ගිනිසිලුව රැගෙන යාමට තෝරා ගන්න ලැබුවේද සුවිශේෂී පුද්ගලයන් පමණයි. මං හිතනවා මේ ලැබෙන්න කාරණා හේතු දෙකක් වුණා. පිට සුනාමියෙන් කරදර වෙච්ච වෙලාවේදී පවුම් මිලියන 1.5 අපි එකතු කරා ලංකාව වෙනුවෙන්. ඊට අමතරව එංගලන්තේ ඉන්නවා නොයෙක් විවිධ හේතුන් නිසා පාරට වැටිච්ච අය. ඒ කියන්නේ road to home කියලා ප්‍රොජෙක්ට් එකකින් මම ඒගොල්ලන්ව යථා තත්ත්වයට ආයි ගත්තා. අද ඒගොල්ලෝ හොඳට වැඩ කරනවා. ශ්‍රී ලංකාවට ඔලිම්පික් රන් පදක්කම්ලාභීන් බිහි කිරීමට අතහිත දීම තම අපේක්ෂාව බවයි සුජිත් වීරසිංහ පවසන්නේ. මේ ටෝච් එකත් එක්ක තමයි දැන් ඉදිරි කටයුතු මගේ සමාජ සේවාව වෙන්නේ. ඔලිම්පික් ඉවරයි. නමුත් දැන් තමයි මම හිතන මේ ටෝච් එකෙන් වැඩ ගන්න පුළුවන් දවස්. මිනිස්සුන්ට අපි උදව් කරන්න පුළුවන් මේ ටෝච් එක මාර්ගයෙන්. ඉතින් ඒක තමයි මම හිතනවා මගේ ඉදිරි ක්‍රියාමාර්ගය.